ඉතින් අයිබෝන් යාළුවනේ. ඉතින් මම අදත් ඔයගලන්ව සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට වෙනසකටත් එක්ක ඉතිහාසය පාඩමක් ගෙනාවා. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ 6 ශ්‍රේණියේ පුංචි යාළුවන්ට. ඉතින් අපි යන් අපේ පළවෙනි පාඩම අපේ අච්චුපොත දිගැරලා බැලුවොත් අපිට ලැබෙන පළවෙනි පාඩම තමා ඉතිහාසය හැඳින්වීම. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්නේ ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. ඉතිහාසය යන කුමක්ද කියලා. එතකොට අච්චුපොත ඔයගොල්ලෝ දිගැරලා බැලුවොත් ඉතිහාසය යන කුමක්ද කියන එකට පොඩ්ඩක් ඒක දීර්ඝ විදියට තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. ඒක අච්චුපොත නිසා. නමුත් අපි පොතේ සටහන් කරද්දී නැත්තම් මොන හරි කරද්දී අපි දීර්ඝව අච්චුපොතේ විදිහට ලියන්නේ නැහනේ. අපි චුට්ටක් ඒකේ තියෙන විශේෂ කරුණු ටික විතරයි, ඒ කියන්නේ විභාගයකට එන ඒව ටික විතරයි අපි ලියන්නේ නේද? එතකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නරඹද්දී ඔයගලගේ අච්චු පොතත් ළඟ තියාගන්න. හරි. අපි දැන් බලමු ඉතිහාසය කියන්නේ කුමක්ද කියලා. ඉතිහාසය කියන්නේ අතීතයේ සිට පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා බලා ඒවා විමසීම. සොයා බලා ඒවා විමසීම. එතකොට ඒක තමයි ඉතිහාසය යනු කුමක්ද කියලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඔයගලන්ගේ අච්චුපොත දිගැරලා බැලුවොත් ඔයගලන්ට කියන්නේ අච්චුපොතේ පළවෙනි පිටුවේම පේන්න තියෙන ඉතිහාසය යන කුමක්ද ඊට පස්සේ ඒ විදිහට පැහැදිලි කරලා තියෙනවා. අපි ඊළඟ පිටුවට ඊට පස්සේ අපි ඉගෙන ගන්න යන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. එතකොට ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තියෙනවා. ඒ සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ලෙස තමයි අපි හඳුන්වන්නේ. මෙතන අතන පුරාවිද්‍යා නෙමෙයි පුරාවිද්‍යාත්මක වෙන්න ඕන. ඒක අච්චුපොතේ නිවැරදිව තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ලෙස තමයි ඒක හැඳින්වෙන්නේ. ඒව තමයි ප්‍රධාන මූලාශ්‍ර දෙක අපිට ඉතිහාසයට අයත් වෙන බඩුව අපිට වෙන් කරන්න පුළුවන්. එතකොට ඉතිහාසය පිළිබඳව දැනුම ලබා ගැනීමට භාවිතා කළ ඕනම දෙයක් මූලාශ්‍ර වේ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් දැන් ඔයගලන්ගේ අච්චුපොත ඔයගලන්ට ඉතිහාසය පිළිබඳව තොරතුරු සොයාගන්න උදව් කරානේ. එතකොට ඒ වගේම ඕකලන්ට ඉතිහාසයේ දැන් ගාලු කොටුව ගියොත් ඕකලන්ට ඉතිහාසය පිළිබඳව තොරතුරු සොයාගන්න පුළුවන්. ගාලු කොටුව කියන්නේ ඉතිහාසයට අයත් දෙයක්. එතකොට අපි ගත්තොත් තව තියෙනවා මහාවංශයත් ඔයගලන් ගත්තොත් ඒකත් මූලාශ්‍රයක්. මොකද ඒකිනුත් අපිට ඉතිහාසය පිළිබඳව දැනුම ලබා ගන්න පුළුවන්. එතකොට සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ දෙකක්. සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ පැරණි පොත්පත් ආදී ලියන දේ සහ ජනකතා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ පැරණි කාලයට අයත් භාණ්ඩ, ගොඩනැගිලි සහ ඒවායේ සුන්බුන් ආදී දේ සහ අතීතයට අයත් දැනට ඉතිරි වී ඇති වෙනත් දෑ. දැන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වල අතීතයේ හදපු භාණ්ඩ සමහර භාණ්ඩ තාමත් තියෙනවානේ. ඔය ගල් විහාරය, සමාධි පිළිමය, රුවන්වැලි මහා සෑය ඒවා ඉස්සර හදපු ඒවා තමා දැන් තීන්ත ගානවා, කැඩුණු බිඳුනම සකස් කරනවා. ඉස්සර හදපු ඒවා තමා ඔය දැන් අලුත් වැඩියා ඒ කියන්නේ ඒ තිබ්බ විදියම තීන්ත ගානවා, කැඩුනොත් බිඳුනොත් ඒක නරඹන නිසා ඒක හදනවා මිසක් ඒක හැඩේ හැම වෙනස් කරන්නේ නැහැ මං හිතන්නේ. එතකොට එහෙම ගත්තොත් ඒවා පැරණි තිබ්බ දේවල් තාමත් අපිට ඇස් දෙකට දකින්න පුළුවන්. ඊට පස්සේ මේ වගුව ඔයගලන්ගේ අච්චුපොතේ තියෙනවා මූලාශ්‍ර
වර්ග රචනාවෝ ඉදිකරන ලද කාර්ය කර්තෘ. කර්තෘ. මේක ඉතාම වැදගත් කොටසක්. මොකද මේක ඉතාම වැදගත් කියලා කියන්නේ මේ මූලාශ්‍රය ඔයගලන්ට දීලා ගොඩක් වෙලාටම මූලාශ්‍රය දීලා ඒක අද අපි හිතමු මූලාශ්‍රය දීලා ඊට පස්සේ අහනවා මේක මොන වර්ගයටද අයත් වෙන්නේ. ඊට පස්සේ ගොඩක්ම අහනවා රචනා කරන ඉදිකරන ලද කාලය. කර්තෘත් රචනා කරන කාලයයි කර්තෘ තමයි ගොඩක්ම අහන්නේ. එතකොට පළවෙනි මූලාශ්‍රය තමයි දීපවංශය. වර්ගය තමයි සාහිත්‍යම මූලාශ්‍රයක්. ඒක සාහිත්‍ය මූලාශ්‍රය. එතකොට රචනා වූ නැත්නම් ඉදිකරන ලද කාලය තමයි ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. එතකොට කර්තෘ තාම සොයාගෙන නැහැලු. ඊට පස්සේ මහා වංශයේ සාහිත්‍ය මූලාශ්‍රය. ඒක රචනා කළ තියෙන කාලය තමයි ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. ඒතර කර්තෘ තමයි මහා වීරවාසී මහානාම හිමි. ඕකලන්ගේ අච්චුපොතේ තියෙන්නේ මහා විහාරයට අනුබුද්ධ දික්සඳ සෙනවියා පිරිවෙන් වාසී මහානාම හිමි. මහා විහාර වාසී මහානාම හිමි කිව්වත් හරිය, නැත්නම් දික්සඳ සෙනවියා මහානාම හිමි එහෙම කිව්වත් හරි. ඊට පස්සේ පොළොන්නරුවේ ගල් විහාරය වර්ගයේ තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. ඒක ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 12 වන සියවසේ. ක්‍රිස්තු වර්ෂයෙන් බැලුවොත් 12 වන සියවසේ කර්තෘ තමයි ඒක හදලා තියෙන පළවෙනි පරාක්‍රම බාහු රජතුමා. ඔයගොල්ලෝ ඒක නම් දන්නවනම් මොකද ඒක 5 වසරේ තියෙනවා. මට ඔයගොල්ලන්ට ඒ වගේම කියන්න ඕන දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැන් ඔයගොල්ලන්ට ඉස්කෝලේ උනත් දෙන්නේ නෝට් එකේ ඔක්කොම අච්චුපොතේ තියෙනව දෙන්නේ නැහැ දැන් බලන්න. ඔයගොල්ලෝ මොනවා වුණත් අච්චුපොතේ තමයි කියව ගන්න ඉස්කෝල නෝට් එකේ අච්චුපොතයි. මොකද අච්චුපොතේ අපි 3 වෙනි පිටුවේ තියෙනවා සිංහාසනය යනු කෙබඳු දෙයක්ද. මම දැකලා තියෙනවා සමහර තැන්වල මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා කියලා. ඒත් මේකට උත්තරයක් නැහැ. මොකද ගොඩාක්ම ඉතිහාසය භූගෝලය ඒ විෂයන් දෙකේ ඔය ඉතිහාසය භූගෝලය පුරවැසි විෂයන් තුනේම පොඩක් හිතලා කරන්න තියෙන. ගොඩක්ම අච්චුපොතේ සමහර ප්‍රශ්න නැහැ භූගෝලය වල. ඒවා අපිම හදන්න ඕන. ඒකයි අර පොත් කියවන එක වැදගත් කියලා කියන්නේ 6 වසරේ. ඉතිහාසය නම් චුට්ටක් හරි තියෙන ඔය සමහර ඒවා තමයි. නමුත් විශේෂ කොටස් අනිවාර්යයෙන්ම පාඩම් ගන්න. ඒ අතරින් අනිත් ඒවාත් මතක තියාගන්න ඕන. අපි ඊළඟ එක බලමු. ඊළඟට අපි කාලය මැනීමේ ක්‍රම. අපි ගත්තොත් කාලය මැනීමේ ක්‍රම තියෙනවා 5. කාලය මැනීමේ ක්‍රම තියෙනවා 5. දැන් ඒ 5 තමයි අපි බලන්න යන්නේ. ඔන්න ඉස්සෙල්ලා මේ 5 මම කියන්නම්. ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව, බුද්ධ වර්ෂ, ශක වර්ෂ, හිජ්රි වර්ෂ. එතකොට මේවා අපි විස්තරාත්මකව මේකෙන් මේ වලින් කියන්නේ මොකද්ද කියලා කියනවාද? අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂවල. නේද? අපි බලමු ක්‍රිස්තු වර්ෂ කියන්නේ මොනවාද කියලා. මේ ඔක්කොම මේ 5 ආගම් 4ට අපේ ආගම් 4ට අනුබුද්ධ අපේ ආගම් 4 නිසා තමයි මේ වර්ෂ ක්‍රම එක වෙනස් වෙලා තියෙන්නේ. අපි බලමු දැන්. හරි. අපි දැන් බලමු ඉස්සෙල්ලම බලමු ක්‍රිස්තු වර්ෂ කියන්නේ මොකද්ද? ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමෙන් පසු. ඒ කියන්නේ අපි ඉන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමෙන් පසු. ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමට පෙර. බුද්ධ වර්ෂ කියන්නේ බුදුන් වහන්සේ මහා පිරිනිවන් පෑම සිදු වූ පසු. කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා පිරිනිවන් කියන්නේ බුදුහාමුදුරුවෝ අපවත් වෙන. ඒක ශාසනික වචනයක්. කියන්නේ බුදුහාමුදුරුවෝ මැරෙනවා. ඒක තමයි සාමාන්‍ය හාමුදුරුවන්ට කියන්නේ දැන් සාමාන්‍ය හාමුදුරුවන්ට කියන්නේ අපවත් වුණා කියලා. නමුත් බුදුහාමුදුරුවන්ට විතරක් විශේෂ වචනයක් තමයි පිරිනිවන් පෑම. මේකේ දීලා තියෙන්නේ පිරිනිවන් සිදු වුණා කියන්නේ.
පිරිනිවන් පෑව කියන එක තමයි එතන කියන්නේ දීර්ඝව. බුදුන් වහන්සේ පිරිනිවන් පෑම. ඊට පස්සේ අපිට තව වර්ෂ දෙකක් තියෙනවා. ඒ දෙක චුට්ටක් විතර දිග හින්දා මේ වගේ නෙමෙයි. ඒක චුට්ටක් අපි විස්තරාත්මකව කතා කරමු. ශක වර්ෂ කියන්නේ මම මේක කතාවක් දී කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ මම ඉස්සෙල්ලා මේක කියන්නම්කෝ. ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පාලනය කර ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු ශකවරුන් පරාජය කිරීම සිහි කිරීමට. ඒ කියන්නේ ඉන්දියා ගෞතමී පුත්‍ර සාතකර්ණී රජතුමෙක්. මේ රජතුමාට ඕන ශකවරුන් කණ්ඩායමක් ඉන්දියා. මේ ශකවරුන් කණ්ඩායම ඒ කියන්නේ පරාජය කරන්න. එතකොට කොහොම හරි දවසක් අල්ලලා මේ රජතුමා ශකවරුන් ටිකව පරාජය කරන්න දිනයක් දාගත්තා. එතකොට රජතුමා දින්නා ශකවරුන් පරාජය කරා. ඒක සතුටට නිසා ඒක සිහි කරන්න තමා මේ එහෙම ශක වර්ෂ කියලා දිනයක් දාලා තියෙන්නේ. මෙතන ශාක වර්ෂ නෙමෙයි ශක වර්ෂ. එතන චුට්ට වැරදිලා තියෙනවා. ඊට පස්සේ හිජ්රි වර්ෂ. ඔයගලන්ට මේ නමින්ම තේරෙනවා මේක මුස්ලිම් අයගේ වර්ග ක්‍රමයක්. මේ මුස්ලිම් අයගේ වර්ග ක්‍රමයකි. ආගමේ නායකතුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි වර්ෂය. කියන්නේ ආගමේ නායකතුමා මක්කම ඉඳන් මේ මදීනා නගරයට පැමිණිච්ච වර්ෂය සිහි කරන් තමයි මේගොල්ලෝ මේ වගේ වර්ෂයක් දාගෙන. ඉතින් මේක තමයි අපේ හිස්ටරි වල පළවෙනි පාඩමේ පළවෙනි කොටස. ඉතින් දෙවෙනි කොටසත් බලන්න අනිවාර්යයෙන්ම. මොකද ඒකෙත් තියෙන්නේ ඊටාම වැදගත් කොටසක්. ඒකත් ඉතින් පළවෙනි වාරට එන්නේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි. එතකොට ඒක ඉවර කරන්න හරිම ලේසි. ඒක හින්දා තමා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙවෙනි කොටසත් බලන්න. ඉතින් යාළුවනේ අදට මෙච්චරයි. මම අදින් සමුගන්නවා. අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා share කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.